ගමන් කරද්දී අහිංසක කුඩු පැටියෙක් මැරෙන්නට අනන්තමින් සිටියා. මගේ ඇස් දෙක දැක්කා. ඒ අහිංසක කුඩු පැටියා නැවතත් මේ විශ්වය තුළ ජීවත් වෙන්නට අවස්ථාවක් දෙන්න පුළුවන් කියන බඳ ටික තමයි මම මේ උත්සාහ කරන්නේ මේ මොහොතේ. අන්න බලන්න ඒ කුඩු පැටියට හැබැයි උපත් පේන වලට තෙත්ලා අහිංසක කුඩු පැටියා මම අතට ගන්නකොට අහිංසක කුඩු පැටියට මල පහ වෙලා තිබ්බේ. ඒක තමයි හැබැයි මොකද තෙත්ලා පේන්නේ. හැබැයි මේ මොහොතේ ඔයාලට ඒකත් පේන්නට තියෙනවා. ඉතර බලන්න. මක් වන්තුලක් සිදලා තමයි අහිංසක කුඩු පැටියට මේ දෙයක් කරලා තියෙන්නේ. ඔන්න අහිංසක කුඩු පැටියා මේ මොහොතේ මගේ ගෙදරට ගෙනල්ලා මගේ ගෙදර මුදිරු ඉඳන් තමයි මම මේ දවස්වල වලට පෙන්නන්නේ. ලස්සන සුන්දර ස්ථානයක තමයි මම ඉන්නේ. ලස්සන නිල්වන් කෙතායකුත් තියෙනවා මගේ නිවසට ඉදිරියෙන්. ඒ තරම්ම සුන්දර ස්ථානයක් මම ඉඳලා තියෙන්නේ. කොහොම බලන්න අර පාරේ වැටලා හිටපු අහිංසක කුඩු පැටියා මම ගෙදරට ගෙනාවට පස්සේ මගේ අතේ ඉතින් තමයි මේ මොහොතේ පෙන්නන්නේ මම ඔයාලට දකින්නට. මගේ නිවසේ ඉදිරියේ ඉඳන් තමයි මගේ මේ අතේ තියාගෙන ඔයාලට මම මේ පෙන්නන්නේ. ඒ අවස්ථාව තමයි මේ මොහොතේ ඔයාලට දකින්නට ලැබෙන්නේ. බලමු තව කුංචි වේලාවකින් ඒ කුඩු පැටියට මම ආශිර්වාද කරන ආකාරය. ඔන්න මගේ නිවස තුල ඉඳන් ඒ අහිංසක කුඩු පැටියට මම ආශිර්වාද කරන ආකාරය මේ වතුරු වීදුරු එහා පැත්තේ මම ආශිර්වාද කරනවා. එහා පැත්තේ බලන්න මෙහා පැත්තේ ආශිර්වාද කරනවා කියන්නේ. බලමු අවසානයේ මොකක්ද මේ පැටියට සිද්ධ වෙන්නේ. විශ්වය කියන්නේ හරිම පුදුමාකාරයි. දාගන්නටත් බෑ මොකක්ද මේ විශ්වය තුළ සිද්ධ වෙන්නේ. බලන්නකෝ අවසානයේ මේ කුඩු පැටියට මොකද සිද්ධ වෙන්නේ කියලා. ඒකත් විශ්ව සම්පත්ත අහිංසක කුඩු පැටියට නැවතත් මේ විශ්වය තුළ ජීවත් වෙන්න අවස්ථාව සලසන්නට වැලිකන් විශ්ව සම්පත්ත පුළුවන් විදිහට බලන්න. මේ දේ පමණක් නෙවෙයි ශරීරයේ තියෙන ඕනම ලෙඩක් වැලිකන් විශ්ව සම්පත්ත සුව කරන්නට පුළුවන්. කතා කරන්න වැලිකන් විශ්ව සම්පත්ත එන්න කතා කරලා මාව හමුවන්න. ඔයාලගේ ශරීරයේ ඕනම තියෙන හොඳ කරන්න බෑ කියන ඕනම ලෙඩක් වැලිකන් විශ්ව සම්පත්ත හොඳ කරන්නට පුළුවන්. අන්න දැක්කද මේ මොහොතේ අවසාන මොහොත ඔයාලට දකින්නට ලැබෙනා මේ මොහොතේ බලන්නකෝ අහිංසක කුඩු පැටියට වෙච්ච දේ. හරිම පුදුමාකාරයි.